රාස් ෆිල්ම් එකේ රූපගත කරන කටයුතු අතර වාරයේදී සිද්ධ වෙනවා පොඩි සිදු නොවිය යුතු දෙයක්. එහි මේ කටයුතු වල දායක වෙන සහාය අධ්‍යක්ෂකවරයෙක්ගේ නොහොබිනා හැසිරීමක් පිළිබඳව චෝදනාවක් එල්ලෙනවා. ඒතර මේ චෝදනාවේදී ඒ සහාය අධ්‍යක්ෂකවරයා ඊට දක්වපු ප්‍රතිචාරය සහ එහි අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයා සියලුම දෙනා ඉන්නවා. එයින් අවස්ථාවේදී වෙන සිදුවීම පිළිබඳවත් අපි මේකෙදි වාර්තා කරන්න බලපානවා. මොකද behind the scene කියන්නේ මෙහි ඇති හොඳ නරක දුෂ්කරතාවයන් අපහසුතාවයන් වගේම සතුටු හිතන හැමදේම අපි ඔයගලන්ට අරගෙන එනවා මේ වැඩකදී. රයිට්. එහෙනම් අපි ඒක බලමු. ඉතින් මං ගෙදර යන්නේ. ඒක තව එකෙනෙක් වීඩියෝ කරලා තියෙනවා. අද අශෝක් ගාව තියෙන වීඩියෝ. ඔය අශෝක් එන්න again. අශෝක්. කො ඉස්පාරතුමා. ප්‍රශ්න නෙමෙයි මොනවා ගන්න හැමදාම ප්‍රශ්න. හැමදාම ගල්බෝත කීයක් තියාගෙන ඉන්නවා. මම ෆස්ට් DOP. DOP. நீங்க குட்டி புலி பாஸ். நீங்க எங்க பாஞ்சாலும் மறையோ மானோட. இந்த குட்டி புலியா அந்த செட்டே இல்லையா? හරි එවිඩන්ස් එක எனக்கும் தெரியல. පොඩ්ඩක් බය කරන්න කියලා කිව්වේ. මුදලම බය කරන්න. இப்பயா தப்பு செஞ்சு அது முடிஞ்சிட்டு சும்மா பேர் வச்சேன் මේක ෆ්ලෑෂ් එකේ මේ අපිට කේක් පැකින් කේක් කරන්න. ඔය අපිට කමන්නේ. ආකාශගේ ෂෙල්ගේ තමයි ප්ලෑන් එක අපේ නෙවෙයි. සරි ජෝගේ. මට මේ පස්සේ මතක් වුණේ ඌ එදා. ස්පිතාලේ ඒ බය කරනවා කියලා ඔහොම මෙච්චර අඬන්න තරම් මොනවද කියුවා. මෙච්චර අඬන්න තරම් මොනවද කියුවා. නෑ මූට කිව්වා නෑ මස් දින ගන්නවා මං එළියට ගිහලා මූ බය කරගෙන මං මේකේ behind the scene එකත් එක්ක එකතු වෙලා ඉන්නවනේ ඔඩියන්ස් එක. දැන් ඒගොල්ලන්ට පොඩි කේක් කෑල්ලක් කවුද අපි? හරි මේක ඕගොල්ලෝ කන්න මෙච්චර වෙලා මේක බලාගෙන හිටියට හරිද?